හොඳයි. අද අපි කතා කරන්නේ ලංකාවේ දේශපාලනයේ ගමන් මග සම්පූර්ණයෙන්ම වෙනස් කරපු ඇත්තටම රටක් විදියට අපි පාලනය ඉගෙන ගන්න පටන් ගත්ත කාලයක් ගැන. ඒ තමයි 1930 40 ගණන් වල ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ. අපිට ලැබිලා තියෙන මූලාශ්‍රවල තියෙන මේ කතාව. ඔව්. ඉතින් මේ හැමදේම පටන් ගන්න කලින්, ඒ කියන්නේ ඩොනමෝ කොමිසම ලංකාවේ එන්න කලින් මේ දේශපාලන තත්ත්වය මොන වගේද තිබුණේ? ඊ වෙනකොට තිබුණේ මෙනින් ඩෙවොන්ෂයර් ආණ්ඩු ක්‍රමය. ඒකෙන් යම් බලයක් දේශීයයට ලැබුණොත් උගත් මධ්‍යම පන්තිය හිටියේ හරිම කලකිරීමකින්. ඔවුන්ට ඕනේ ඊට වඩා වැඩි වගකීමක්, වැඩි බලයක්. මේ අසුදට කොච්චරද කියනවනම් ආණ්ඩුකාරවරයාට සිද්ධ වෙනවා බ්‍රිතාන්‍ය යටත් විජිතා ලේකම්ට කියන්න මෙහෙ තත්ත්වයේ හොඳ නැහැ, වෙනසක් අවශ්‍යයි කියලා. හරි. ඔන්න ඔය තත්ත්වය උඩ තමයි 1927 දී ඩොනමෝ සාමිවරයාගේ නායකත්වයෙන් කොමිසමක් ලංකාවට එන්නේ. ඉතින් අද අපේ අරමුණ මේ ඩොනමෝ කියන අමුතම අත්හදා බැලීමත් ඊට පස්සේ ආපු සෝල්බරි ප්‍රතිසංස්කරණත් නිදහසට පාරේ කැපුවේ කොහොමද කියලා ගැඹුරින් බලන එක. හරි. අපි එහෙනම් මේ කතාවේ පළවෙනි පරිච්ඡේදයෙන් පටන් ගමු. ඩොනමෝර් ප්‍රතිසංස්කරණ. මූලාශ්‍ර කියවද්දි මට හිතුනේ මේක හරිම නිර්භීත, සමහර විට ටිකක් අමුතු අත්හදා බැලීමක් වගේ. ඒක ඇත්ත. ඕන් මුලින්ම කරන්නේ පැවති විවස්ථාදායක සභාවයි විධායක සභාවයි දෙකම අහෝසි කරලා අලුත්ම දෙයක් හදන එක නේද? හරියටම. ඒ දෙකම අහෝසි කරලා, ඒ බලතල දෙකම එකට එකතු කරලා රාජ්‍ය මන්ත්‍රණ සභාව කියලා එක ආයතනයක් පිහිටවුවා. හා. ඒක නිකන් අද තියෙන පාර්ලිමේන්තුව වගේ තමයි. අවුරුදු 5ක නිල කාලයක් තිබුණා. විශේෂත්වය තමයි ඒකේ මුලසුන ගත්තේ മന്ത്രിවරුන් අතරින්ම ඡන්දෙන් තෝරගත්ත කතානායකවරයෙක්. ඔව්, ඒ.එෆ්. මොලමුරේ මහතා නේද? ඔව්, ඒ.එෆ්. මොලමුරේ මහතා තමයි ලංකාවේ පළමු කතානායකවරයා වුණේ. එක මොහොතක් ඉන්න. 1931 සර්වජන ඡන්ද බලය. ගැහෙනු පිරිමි දෙගොල්ලන්ටම. ඒක ඒ කාලෙට අනුව ඇදහිය නොහැකි තරම් ඉදිරිගාමී දෙයක්. ඇත්තම. යුරෝපයේ රටවල් වලවත් ඒ වෙනකොට ඒක තිබුණේ නැහැ. යටත් විජිත පාලකයන් වුණු බ්‍රිතාන්‍යයන් තමම්ගේ යටත් වැසියන්ට මෙච්චර බලගතු දෙයක් දුන්නේ ඇයි? මොකක්ද උන්ගේ අරමුණ? ඔය ප්‍රශ්නේ ඒ කාලෙත් ලොකු කතාබහක් ඇති කරපු දෙයක්. මේක නිකම්ම ඡන්දයක් දීමේ අයිතියක් නෙවෙයි. මේක දේශපාලන භූමිකම්පාවක්. මීට කලින් බලය තිබුණේ කොළඹ කේන්ද්‍ර කරගත් ඉංග්‍රීසි කතා කරන ඉඩම් හිමි ප්‍රභූ පැලැන්තියක් අතේ. ඡන්ද බලය තිබුණෙත් ඒ වගේ අයට විතරයි. හයි. සර්වජන ඡන්ද බලය ආපු ගමන් ඉකරෑකින් බලය ගමේ ඉන්න සිංහල දෙමළ කතා කරන සාමාන්‍ය ජනතාව අතට ගියා. ඒක නම් ඇත්තටම විශාල වෙනසක්. ඔව්. දේශපාලකයන්ට තවදුරටත් සාමාන්‍ය මිනිස්සුව නොසලකා ඉන්න බැරි වුණා. ඔවුන්ගේ සම්පූර්ණ ක්‍රීඩාවම වෙනස් කරන්න සිද්ධ වුණා. ලංකාවේ නූතන මහජන දේශපාලනයේ උපදින්නේ ඔන්න ඔතනින්. ඊළඟට එනවා මේ ක්‍රමයේ තවත් සුවිශේෂී ලක්ෂණයක්, විධායක කාරක සභා ක්‍රමය. නම ඇහුවම ටිකක් සංකීර්ණයි වගේ ටිකක් විතර. මේකෙන් අදහස් කළේ ආණ්ඩු පක්ෂය විපක්ෂය කියලා එකිනෙකාට විරුද්ධව සටන් කරන ක්‍රමයක් නැති කරන්න ගත්ත උත්සාහයක්ද, හැමෝම එකතු වෙලා රට පාලනය කරනවා වගේ දෙයක්ද? හරියට මේක තමයි අදහස. ඒක හරිම සුවිශේෂී අත්දැක බැලීමක්. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නිලධාරීන් 3 දෙනයි, කතානායකවරයා අරුණම, ඉතිරි മന്ത്രിවරු 57 දෙනා. කණ්ඩායම් 7කට, ඒ කියන්නේ කාරක සභා 7කට බෙදෙනවා. අද තියෙන කැබිනට් අමාත්‍යාංශ වගේ. හරි. හැබැයි වෙනස හැම മന്ത്രിවරයෙක්ම මොකක් හරි කාරක සභාවක සමාජිකයෙක්. ඒ නිසා පාලනයේට හැමෝටම සුජුවම දායක වෙන්න අවස්ථාව ලැබුණා. ඒ කියන්නේ හැමෝටම වගකීමක් පැවරුණා. ඔව්. ඩී.එස්. සේනානායක මහතා කෘෂිකර්ම හා ඉඩම් කාරක සභාවේ සභාපති වුණා. මේ ක්‍රමේ බලය නිසා තමයි CWW කන්නංගර මහතා වගේ කොළඹ ප්‍රභූ පැලැන්තියට අයිති නැති නායකයෙක් අධ්‍යාපන කාරක සභාවේ සභාපති වෙලා නිදහස් අධ්‍යාපන පනත ගේන්නේ. හරියටම. ඒ කාලේ හිටපු ප්‍රභූවරුන්ගේ ලොකු විරෝධයක් මැද තමයි ඒක කරන්නේ. ඒ කතාවෙන්ම මේ ක්‍රමේ තිබුණු බලය තේරුම් ගන්න පුරුවා. ඉතින් මේ විදිහට බලය බෙදී යද්දි එක පැත්තකින් ආණ්ඩුකාරවරයාගේ බලය අඩු වෙනවා, ඒත් එක්කම මූලාශ්‍රවල තියෙනවා වාර්ගික නියෝජනය අහෝසි කළා කියලා. ඔව්. මතු පිටින් බලද්දී ඒක ජාතික සමගියට තියපු හොඳ පියවරක් වගේ පේනවා. ඒත් සුළු ජාතික නායකයන් මේකෙන් ඇත්තටම වෙන්නේ බහුතර ජනවර්ගයේ ඉන්න ප්‍රදේශවලින් එන නියෝජිතයන් අතට බලය ගිහින් තමන්ගේ හඬේ නැති වෙන එකයි කියලා තර්ක කළේ නැද්ද? ඒ තර්කේ කාලෙදිත් ළම ප්‍රබලවම තුණා. ඩොනමෝ කොමිසමේ අරමුණ උනේ ජාතිය ආගම පදනම් කරගත් දේශපාලනයෙන් මිදිලා ප්‍රාදේශීය නියෝජනය හරහා පොදු ලාංකික අනන්‍යතාවයක් හදන එක. ඒක හොඳ අරමුණක්.
නමුත් ඔබ කියනවා වගේ සුළු ජාතික නායකයන් බිය වුණා ප්‍රාදේශීය ඡන්ද කොට්ටාශ ක්‍රමයේ යටතේ බහුතර ජන වර්ගයේ අපේක්ෂකයන් පහසුවෙන් ජයග්‍රහණය කරද්දී තමන්ගේ ප්‍රජාවට නියෝජනයක් නැති වෙයි කියලා. ඒක ලොකු බයක් වෙන්නේ නැති. ඔව් මේක තමයි ඩොනමෝ ආණ්ඩු ක්‍රමයේ තිබුණු ප්‍රධාන මතභේදාත්මක කාරණයක්. එළමනම් මේ අදහා බැලීම දශකයකටත් වඩා කාලයක් ක්‍රියාත්මක වුණා. හැබැයි හැම හදා බැලීමකම වගේ මේකේ තඩුපාඩු මතුවෙන්නේ නැති මොනවද මේ මතුවෙච්ච ගැටලු? ඊළඟ ප්‍රතිසංස්කරණ රැල්ල, ඒ කියන්නේ සෝල්බරි ක්‍රමය කරා යන්නට මඟ පෑදුනේ කොහොමද? ප්‍රධානම ගැටලුව වුණේ සාමූහික වගකීමක් නොතිබීම. ඒක තමයි අර කලිනුත් අපි කතා කළේ. ඔව් කාරක සභා 7 නිකම් වෙන වෙනම දුවන කුඩා ආණ්ඩු 7ක් වගේ වුණා. ඒක කාරක සභාවක සභාපති කෙනෙක් ගන්න තීරණයකට අනිත් අය එකඟ වෙන්න ඕනේ නැහැ. ඒක නම් පාලනයට හරිම අමාරුයි නේද? ගොඩක් අමාරුයි. ප්‍රතිපත්තිමය වශයෙන් පොදු එකඟතාවයකට එන එක. ඒක හරිම අසීරු වුණා. කාලයක් යද්දී දේශීය නායකයන්ටම තේරුණා ඔවුන් මේ පුහුණු වීමේ අධියර පහු කරලා කියලා. හරි දැන් ඇති වගේ හිතුණා. ඔවුන් කියන්න ගත්තා අපි කාරක සභාවල අපේ වැඩ ඉගෙන ගත්තා. දැන් අපිට වාහනේ යතුරු දෙන්න. අපිට ඕන බ්‍රිතාන්‍ය වගේ හරියටම කැබිනට් එකක් සහ අගමැති කෙනෙක්. ඒක තේරුම් ගන්න පුළුවන්. දෙවනි ලෝක යුද්ධයේදී ලංකාව බ්‍රිතාන්‍යයට දුන්න සහයෝගයත් එක්ක ඒ ඉල්ලීමට අහුම්කම් දෙන්න බ්‍රිතාන්‍යයටත් සිද්ධ වුණා. ඒකේ ප්‍රතිඵලය තමයි 1944 දී සෝල්බරි කොමිසම පත් කිරීම. හරි. එතකොට සෝල්බරි ප්‍රතිසංස්කරණය කියන්නේ ඩොනමෝ වල තිබුණු අමුතු අත්දැක බැලීම් පැත්තකින් තියලා ආයමත් වඩාත් හුරු පුරුදු බ්‍රිතාන්‍ය වෙස්ට්මිනිස්ටර් ආකෘතියට යන එක. හරියටම මෙතනදී තමයි අදටත් අපිට හුරු පුරුදු පාලන ව්‍යුහරේ අත්තිවාරම වැටෙන්නේ. අපි ඉහළින්ම පටන් ගමු. ආණ්ඩුකාර තනතුරට මොකද වෙන්නේ? ආණ්ඩුකාර තනතුර අහෝසි වෙලා ඒ වෙනුවට බ්‍රිතාන්‍ය කිරීටය නියෝජනය කරන නාමික තනතුරක්, ඒ කියන්නේ අග්‍රාණ්ඩුකාර තනතුර හඳුන්වනවා. නාමික තනතුරක්. ඔව් මෙතන තියෙන රසවත් කාරණේ තමයි ලංකාවේ අවසාන බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා වුණු ශ්‍රීමත් හෙන්රි මන්ක් මේසන් මුව මහතාම තමයි ලංකාවේ පළවෙනි අග්‍රාණ්ඩුකාරවරයා වෙන්නෙත්. ඔව් ඒ මහතාම තමයි ඒ තනතුරටත්පත් වෙන්නේ. ඊළඟ තේනෝ ද්විමණ්ඩල පාර්ලිමේන්තුවක්. ඒ කියන්නේ මණ්ඩල දෙකක පාර්ලිමේන්තුවක්. ඩොනමෝ ක්‍රමයේ තිබුණු තනි මණ්ඩලයෙන් මේක වෙනස්. ඇයි මේ මණ්ඩල දෙකක් අවශ්‍ය වුනේ? ඒක හොඳ ප්‍රශ්නයක්. මේ උත්තර මන්ත්‍රී මණ්ඩල එහෙම නැත්නම් සෙනෙට් සභාව පිහිටෙව්වේ සමහර විට මහජන ඡන්දයෙන් එන පහළ මන්ත්‍රී මණ්ඩලයේ තීරණ පාලනය කරන්න ඒවට තිරිංගයක් වෙන්නදා. ඒක හොඳ නිරීක්ෂණයක්. ඔව් මණ්ඩල දෙකක් පිහිටුවා. පහළ මණ්ඩලය නියෝජිත මන්ත්‍රී මණ්ඩලය කියලත් ඉහළ මණ්ඩලය සෙනෙට් සභාව කියලා තැඳින්නුවා. හරි. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට සමාජිකයන් 101ක් සෙනෙට් සභාවට 30ක්. ඔබ කිව්වා වගේ සෙනෙට් සභාවේ එක් කාර්යයක් වුණේ පහළ මන්ත්‍රී මණ්ඩලය හදිසියේ ගන්නා තීරණ නැවත සලකා බලන සංශෝධනය කරන තැනක් විදිහට ක්‍රියා කරන්නට. ඒ වගේම සමහර විට අත්දැකීම් බහුල අයට අවස්ථාවක් දෙන්නත් වෙන්න ඇති. ඔව් පළපුරුදු රාජතාන්ත්‍රිකයන්ට විද්වතුන්ට සහ සුළු ජාතීන්ගේ නියෝජිතයන්ට පාර්ලිමේන්තුවට එන්න අවස්ථාවක් ලබා දීමත් එහි අරමුණක් වුණා. ඩොනමෝකාරක සභා ක්‍රමයට සම්පූර්ණයෙන්ම සමුදීලා මෙතනදී තමයි අගමැතිවරයෙක් සහ කැබිනට් මණ්ඩලයක් හඳුන්වා දෙන්නේ. මේක තමයි ලොකුම වෙනස. ඔව් මේක තමයි ප්‍රධානම වෙනස. මේකේ වගකීම් ව්‍යුහය කොහොමද සැකසුනේ? හරියටම පාර්ලිමේන්තුවේ බහුතර බලය ඉජ්නා ගන්නා පක්ෂයේ නායකයාව අග්‍රාණ්ඩුකාරවරයා විසින් අගමැති ලෙස පත් කරනවා. ඊට පස්සේ අගමැතිගේ උපදෙස් මත කැබිනට් මණ්ඩලය පත් කරනවා. හරි. මෙතනදී වැදගත්ම දේ තමයි සාමූහික වගකීම කියන මූලධර්මය. කැබිනට් මණ්ඩලය ගන්න ඕනෑම තීරණයකට මුළු කැබිනට් එකම එකට පාර්ලිමේන්තුවට වග කියන්න ඕන. ඩොනමෝ ක්‍රමයේ තිබුණු විසිරුණු බලය වෙනුවට මෙතනදී පැහැදිලි මධ්‍යගත විධායකයක් හැදෙනවා. හරියටම. ඉතින් මේ සියල්ල එක්ක නිදහස් රාජ්‍යයක් වෙන යන රටක පාලන තන්ත්‍රයේ ස්වාධීනත්වය තහවුරු කරන්න ගත පියවරත් මූලාශ්‍රවල තියෙනවා. කොමිෂන් සභා දෙකක් ගැන විශේෂයෙන් කියවෙනවා. මේවායේ වැදගත්කම මොකද්ද? ඒක නිදහස සඳහා වූ අත්තිවාරමේ ඊටම ශක්තිමත් ගලක්. ස්වාධීන රාජ්‍ය සේවා කොමිසමක් සහ අධිකරණ සේවා කොමිසමක් පිහිටවුවා. ඒ කියන්නේ රාජ්‍ය සේවකයන් බඳවා ගැනීම, උසස් කිරීම, විනය ක්‍රියාමාර්ග ගැනීම වගේ දේවල් දේශපාලනයන්ගේ බලපෑමෙන් සම්පූර්ණයෙන් නිදහස් වෙනවා කියන එක. ඒක හරිම වැදගත්. ඒ වගේම අධිකරණ නිලධාරීන් පත් කිරීම සහ මාරු කිරීම වගේ දේවල් දේශපාලනෙන් ස්වාධීන වෙනවා. යහපාලනයක් සඳහා මේ කමිෂන් සභා දෙක පිටුවවීම අත්‍යවශ්‍ය පියවරක් වුණා.
එසේනම් අපි මේ කතා කරපු ගමන දිහා බැලුවම ඩොනොමෝ ප්‍රතිසංස්කරණ කියන දේශපාලන විද්‍යාගාරය කරපු අත්හදා බැලීම් මරහා සෝල්බරි ආණ්ඩු ක්‍රමය කියන නිදහස සඳහා වූ සැලැස්ම දක්වා පැමිණි ගමන් මඟ පැහැදිලි. ඔව්. සර්වජන ඡන්ද බලය කාරක සභා ක්‍රමය වගේ දේවල් අත්හදා බලලා අවසානයේ අගමැතිවරයෙක් සහ වෙස්ට්මිනිස්ටර් පන්නේ පාර්ලිමේන්තුවක් සහිත ක්‍රමයකට අපි ආවා. ඇත්තම. මේක යටත් විජිත පාලනයක් යටතේ බලය බෙදා ගැනීමේ සිට පූර්ණ ස්වයං පාලනයක් සඳහා වූ විහුයක් දක්වා වූ පරිවර්තනයක්. මේ කාලයේ ස්ථාපිත කරපු ආයතන, මූලධර්ම සහ දේශපාලන සංස්කෘතිය අදටත් අපේ දේශපාලන රාමුවට බලපෑම් කරනවා. ඒක හොඳට හෝ නරකට වෙන්න පුළුවන්. නමුත් ඊ බලපෑම නම් තවමත් තියෙනවා. අවසාන වශයෙන් තව දුරටත් සිතා බලන්න කාරණයක් ඉතිරි වෙනවා. ඩොනොමෝ ප්‍රතිසංස්කරණ මගින් වාර්ගික නියෝජනය අහෝසිකලේ පොදු ජාතික අනන්‍යතාවයක් ගොඩනැගීමේ පරමාර්ථදර්ශී අරමුණින්. ඔව් ඒක තමයි අරමුණ උනේ. නමුත් සෝල්බරි ප්‍රතිසංස්කරණ මගින් ඡන්දයෙන් තේරිපත් නොවූ සුළු ජාතීන් වෙනුවෙන් නියෝජිතයන් පත් කිරීමට විධිවිධාන සැලසුවා. මේක ගැඹුරු පැනයක් මතු කරනවා නේද? එක්සත් ජාතික අනන්‍යතාවයක් පිළිබඳ පරමාර්ථදර්ශිය සහ සියලුම ප්‍රජාවන්ට තමන්ටත් නියෝජනයක් තිබෙනු බවට සහතික වීමේ ප්‍රායෝගික අවශ්‍යතාවය දේශපාලන ක්‍රමයක් තුල සමබර කරගන්නේ කෙසේද? ඒ අභියෝගය එදා වගේම අදටත් වළංගුයි. ඉතින් අපි හිතනවා ඔබ අද බොහෝ දේවල් මේ සාකච්ඡාව ඇසුරෙන් ඉගෙන ගන්න ඇති කියලා සහ මතක තියාගන්න ඇති කියලා. ඉතින් මේ වගේ වීඩියෝස් තව තවත් නරඹන්න කැමති නම් අපේ channel එක subscribe කරලා තියාගන්න. මතක ඇතුව like එකක් දාලා යන්න අමතක කරන්න එපා. ඒ වගේම bell icon එකත් click කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එක ආපු ගමන් ඔබට දැනගන්න පුළුවන්. සුබ දවසක්.